Hello guys, සුබ දවසක් කියලා පිළිගන්නවා දතිමන් කොමියුනිටි channel එකට. ඉතින් අද වීඩියෝ එකෙන් ගෙනාවේ ගොඩක් දෙනෙක් මේ දවස්වල කතා වෙන ඉතින් හොඳ earning එකකට යන්න පුළුවන් site එකක් තමයි Mosbet කියන්නේ. ඉතින් Mosbet හරහා ඔයාලට හොඳ profit එකක් ගන්න පුළුවන්. මොකද දැනට හොඳ earning site එකක් විදිහට Mosbet site එක මට recommend කරන්න පුළුවන්. මොකද 1xbet වගේ site උත් දැන් ගොඩක් පරණ වෙනවා. ඉතින් Mosbet site එක අලුත් ඉඳලා ඔයාලට හොඳ earning එකකට යන්න පුළුවන්. මොකද site එකක් අලුතෙන් ගෙද්දී අනිවාර්යෙන් ඔයාලට හොඳ earning එකකට යන්න පුළුවන්. එන්දවලට කරන්න තියෙන සරල දෙයක්. ඉතින් මම වීඩියෝ එකේ කියන විදිහට step by step account එක හදා ගන්න තියෙන්නේ. ඉතින් වීඩියෝ එක කතා කරනවා deposit එකක් කොහොමද කරගන්නේ, ඒ වගේම personal profile හදාගන්නේ, account එක සාර්ථකව verify කරගන්න කොහොමද කියලා වීඩියෝ එක කතා කරනවා. ඒ වගේම channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම comment එකකුත් දාන්න. වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් like එකකුත් දාන්න. එහෙනම් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යමු. ඔයාලා කරන්න ඕන ඔයාලගේ මොබයිල් බ්‍රවුසර් එකක් කරා මේක රෙජිස්ටර් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලගේ Chrome එකක් තියෙනවා. ඒ කියන්නේ මොබයිල් එකට ඇවිල්ලා තියෙන බ්‍රවුසර් එකක් කරා මේක රෙජිස්ටර් වෙන්න ඕනේ. ඒ වගේම එහෙම නැත්නම් ඔයාලා කරන්න තියෙන සරල දෙයක් කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා දෙනවා පින් කරලා මැසේජ් එකක්. ඉතින් ඒකේ link එකක් තියෙනවා. ඒ link එක ටච් කරපුවම Mosbet office site එකට යන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා කරන්න තියෙන Chrome එක කරා මම මේ විදිහට step by step පෙන්නනවා. ඉතින් ඒ විදිහටම කරන්න. මුලින්ම ඔයාලා මම මේ විදිහට Chrome එක open කරනවා. Chrome එකේ search entry search කරන්න mosbet.com කියලා. මෙන්න මේ විදිහට search කරලා වෙලා search එකක් දෙන්න. search එකක් දුන්නා මෙන්න මේ විදිහට Mosbet official site එකට අපි log වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ආවෙන් පස්සේ ඔයාලට කරන්න තියෙන සරල දෙයක්. ඉතින් මෙන්න මේකේ මෙන්න මේන එක cancel දෙන්න. cancel දීලා ඔයාලට පේනවා ඉතින් මෙන්න මෙතන උඩ තියෙනවා sign up කියලා. මෙන්න මෙතන sign up කියලා තියෙනවා. අන්න ඒකට touch එකක් දෙන්න. touch එකක් දුන්නා මෙන්න මේ විදිහට එනවා. ඉතින් මෙන්න මේකේ ඔයාලා අනිවාර්යෙන් මෙන්න මේක touch කරගන්න ඕන. ඔයාලට වෙනවා ඉතින් මෙන්න මෙතන ඉන්නවා click කියලා දෙනවා. ඉතින් ඉන්ලන් ක්ලික් කියන ටච් එකක් දෙන්න. ටච් එකක් දුන්නාම මෙන්න මේ විදිහට වැටලා තියෙනවා. ඔයාලගේ මෙන්න මෙතන වලට පේනවා ඉතින් ශ්‍රී ලංකා කියලා වැටලා තියෙනවා. ඊට පස්සේ දෙවෙනියට පේනවා ඉතින් වලට LKR කියලා වැටලා තියෙනවා. ඉතින් මේ ටික වැටලා නැත්තම් මෙන්න මේ විදිහට වෙනස් කරගන්න ඕන ඔයාලා අනිවාර්යෙන්. ඊට පස්සේ වලට පේනවා ඉතින් තුන්වෙනියට තියෙනවා කැසිනෝ බෝනස් 125ක් කියලා. ඉතින් අන්න ඒකට ඔයාලා අනිවාර්යෙන් අන්න ඒක දාගන්න. මොකද මෙන්න මෙතනින් තමයි ඒක මාරු කරන්නේ. මෙන්න මෙතන වලට පේනවා ඉතින් ටික් එකක් තියෙනවා. මේ මෙතන ටික් එකෙන් ඔයාලට මේ ටික් එක ටච් කරපුවම ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට සරල දෙයක්. ඉතින් ඔයාලට මෙන්න මෙතන පේනවා ඉතින් කැසිනෝ බෝනස් කියලා තියෙනවා. ඉතින් මෙන්න මේක ඒක ටච් එකක් දෙන්න. ටච් එකක් දුන්නම ඒක වැටෙනවා. ඉතින් ඊට පස්සේ කරන්න තියෙනවා ඔයාලට පේනවා ඉතින් හතරවෙනියට තියෙනවා ප්‍රොමෝ කෝඩ් කියලා. අන්න ඒකට අනිවාර්යෙන් මෙන්න මෙතන ඔයාලට පේනවා ඉතින් ප්‍රොමෝ කෝඩ් කියලා දෙනවා. අන්න ඒකට අනිවාර්යෙන් ඔයාලා බෝනස් LK කියලා ඩිස්ප්ලේ එකේ වැටෙන විදිහට කැපිටල් අකුරෙන් දෙන්න ඕනේ. ඉතින් මම මෙන්න මේ විදිහට ටයිප් කරගන්නවා බෝනස් LK කියලා. මෙන්න මේ විදිහට ටයිප් කරලා ඔයාලට අනිවාර්යෙන් මෙන්න මෙතන ඔයාලට පේන ඉතින් බෝනස් LK කියලා. මෙන්න මේ විදිහට අනිවාර්යෙන් ඔයාලා බෝනස් LK කියලා මෙන්න මේක දාගන්න ඕනේ. අර ඔයාලට ඩිස්ප්ලේ එකෙත් පේනවා කැපිටල් අකුරෙන් මෙන්න මේක ටයිප් කරගන්න. මොකද මේකේ ගොඩක් දීමනා ඔයාලට හම්බ වෙනවා. ඒ කියන්නේ 100% ඩෙපොසිට් බෝනස් හම්බ වෙනවා. ඒ වගේම ඔයාලට ඔෆිෂියල් මේ කියන්නේ ඔයාලට ෆ්‍රී ස්පින් හම්බ වෙනවා. ගොඩක් මේකේ දීමනා යනවා. ඒ කියන්නේ වීක්ලි බෝනස් වගේ ගොඩක් හම්බ වෙනවා. ඉතින් අනිවාර්යෙන් මේ බෝනස් LK කියන එක යොදන්න කැපිටල් අකුරෙන්. ඊට පස්සේ ඔයාලට වෙන ඉතින් ඉස්සරහින් තියෙනවා චෙක් කියලා. මෙන්න මෙතන ඔයාලට වෙන චෙක් කියලා අන්න ඒකට ටච් එකක් දෙන්න. ටච් එකක් දුන්නාම මෙන්න මේ විදිහට බෝනස් LK කියන එක කොළ පාටින් වැටලනවා. ඔයාලා account එක verification එක හරියට කරන්න යන්නේ. ඉතින් ඔයාලට පේනවා ඉතින් මෙන්න මෙතන පල්ලෙහා තියෙනවා ටික් එක. මෙන්න මේ ටික් එක දාලා ඊට පස්සේ ඔයාලට පේනවා ඉතින් start the game කියලා තියෙනවා. අන්න ඒකට ටච් එකක් දෙන්න. මෙන්න මේ විදිහට ටච් එකක් දුන්නාම account එකට අපි සාර්ථකව register වෙනවා. ඉතින් මෙන්න මෙතනදී ඔයාලට පේනවා ඉතින් ඔයාලගේ යූසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි මෙන්න මෙතනදී දීලා තියෙනවා. ඉතින් ඔයාලා මෙන්න මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා තියන්න ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. ඉතින් මේ ෆයිල් එකක් විදියට. ඉතින් අනිවාර්යෙන් මෙන්න මේ විදියට යූසර් නේම් එක අනිවාර්යෙන් ඔයාලට අවශ්‍ය වෙනවා. ඉතින් පාස්වර්ඩ් ඔයාලට චේන්ජ් කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදියට මේක සේව් කරගන්න අනිවාර්යෙන් මේකට ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා තියාගන්න. ඊට පස්සේ මෙන්න මෙතන ඔයාලට වෙන දි කතිරයක් තියෙනවා. මෙන්න මෙතන අන්න ඒක ටච් එකක් දෙන්න. ටච් එකක් දුන්නා මෙන්න මේ විදිහට ඔයාලට මෙන්න මෙතන ඩිපොසිට් පේජ් එකට එනවා. ඉතින් මෙන්න මේකට කලින් ඔයාලගේ පර්සනල් account එක හදාගන්න ඕනේ. ඉතින් මෙන්න මෙතන ඔයාලට පේනවා ඉතින් ඉරි කැලි තුනක් තියෙනවා. අන්න ඒකට ටච් එකක් දෙන්න. ඉතින් මේකේ ඔයාලට පල්ලෙහා drop කරන යද්දී ඔයාලට පේනවා ඉතින් මෙන්න මෙතන පල්ලෙහෙම තියෙනවා ඔයාලට පේනවා ඉතින් profile and withdrawal කියලා මෙන්න මෙතන. ඉතින් අන්න ඒකට ටච් එකක් දෙන්න. ටච් එකක් දුන්නා මෙන්න මේ විදිහට එනවා. ඉතින් මෙන්න මේකෙත් ඔයාලා පල්ලෙහාට යද්දී මෙන්න මෙතන ඔයාලට පේනවා ඉතින් profile information කියලා මෙන්න මෙතන තියෙනවා. අන්න ඒක ටච් එකක් දෙන්න. ටච් එකක් දුන්නාම මෙන්න මේ විදිහට එනවා. ඉතින් මෙන්න මේකේදී ඔයාලා අනිවාර්යෙන් මෙන්න මේ ටික ෆිල් කරගන්න ඕනේ.
ඉතින් ඔයාලට පේනදී මෙන්න මෙතන පැන්සල් මාක් එකක් තියෙනවා. ඒ කියන්නේ මෙන්න මෙතන ඔයාලට පේනදී කොයි සිකියුරිටි සෙක්ෂන් යටතේ මෙන්න මෙතන පැන්සල් මාක් එකක් තියෙනවා. ඉතින් අනේ උට ටච් එකක් දෙන්න. ටච් එකක් දුන්නා මෙන්න මේකෙදි කරන්න දෙන්න ඔයාලට සරල දෙයක්. මෙන්න මෙතනදී ඔයාලා වෙන ඩිවයිස් එකකින් ලොග් වෙද්දී මෙන්න මේ ප්‍රශ්න යනවා. ඒ කියන්නේ ඔයාලට මෙතන සෙක්ෂන් එක සිලෙක්ට් කරලා ඔයාලට කැමති ආන්සර් එකක් දෙන්න පුළුවන්. ඉතින් අන්නේ වැඩි තමයි කරන්න තියෙන සරල දෙයක්. ඉතින් ඔයාලා මෙන්න මෙතන පළවෙනිටම තියෙන ඔයාලට වෙනවා මෙන්න මෙතන ටික එකක් අන්නේ උට ටච් එකක් දෙන්න. ටච් එකක් දුන්නා මෙන්න මෙතනදී ඔයාලට කැමති. ඒ කියන්නේ මම මෙතනදී සෙක්ෂන් එක විදිහට මම මෙතන මේ සිලෙක්ට් කරගන්නවා your first car model කියලා. ඉතින් මම මේක උට ටච් එකක් දෙනවා. ටච් එකක් දුන්නාම ඔයාලට කරන්න තියෙන සරල දෙයක් ඒ ආන්සර් එක දෙන්න තියෙනවා. ඒ කියන්නේ ඔයාලට first car model එක ආන්සර් එකක් දෙන්න තියෙන්නේ. ඉතින් මම මේ විදිහට වචන ටික ටයිප් කරගන්නවා. ඉතින් ඔයාලට කැමති ආන්සර් එකක් දෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේක ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන පේනවා ඉතින් save කියලා තියෙනවා. ඉතින් අන්න ඒක උට ටච් එකක් දෙන්න. ටච් එකක් දුන්නා මේකත් මෙන්න මේ විදිහට thanks model update කියලා තියෙනවා. ඉතින් මෙන්න මේකත් okay දෙන්න. okay දුන්නාම ඔයාලට කරන්න තියෙන සරල දෙයක්. ඉතින් පල්ලෙහා පේනවාද ඔයාලට අනිවාර්යෙන් මෙන්න මේ දෙක fill කරගන්න ඕනේ. ඉතින් phone number කියලා දෙනවා email කියලා දෙනවා. ඉතින් අනිවාර්යෙන් යන්න මේ දෙක fill කරගන්න ඕන. ඔයාලට කරන්න තියෙන්නේ phone number එක ඉස්සරහින් මෙන්න මෙතන pencil mark එකක් තියෙනවා. අනේ උට ටච් එකක් දෙන්න. ටච් එකක් දුන්නාම මෙන්න මෙතන ඔයාලගේ number එක ඇතුළත් කරලා මෙන්න මේ link model phone number කියන එක මෙන්න මෙතන ඔයාලගේ mobile phone කියන එක මෙන්න මේක උට ටච් එකක් දුන්නාම ඔයාලගේ mobile එකට OTP code එකක් එනවා. ඉතින් අන්නේ OTP code එක ගහලා ඔයාලගේ mobile number එක verify කරගන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලා බලන්න මෙන්න මෙතන email කියලා තියෙනවා. ඉතින් email කියන එක උඩ ටච් එකක් දෙන්න. මෙන්න මෙතන pencil mark එක උඩ. ඒකේ ටච් එකක් දුන්නා මෙන්න මේ විදිහට එනවා. ඉතින් එතනත් email එක type කරලා මෙන්න මෙතන ඔයාලා බලන්න connect කියලා තියෙනවා. අන්න ඒ උඩ ටච් එකක් දුන්නාම email එකට OTP code එකක් එනවා. ඉතින් ඒ OTP code එක type කරලා ඔයාලට verification එක කරගන්න තියෙන්නේ. ඉතින් ඊට පස්සේ කරන්න තියෙන සරල දෙයක් ඔයාලට මෙන්න මෙතන පේනවා ඇති personal details කියලා තියෙනවා. අනිවාර්යෙන් ඔයාලා මෙන්න මේ ටික fill කරගන්න ඕන. ඔයාලා පේන ඉතින් last name කියලා තියෙනවා, first name තියෙනවා. ඒ ටික ඔයාලා අනිවාර්යෙන් මෙන්න මේ විදිහට fill කරගන්න. ඔයාලට සරල දෙයක් තියෙන ඉතින් මෙතන city එක තියෙනවා, user name එක තියෙනවා. ඒ දේ වලට fill කරන්න තියෙන document number එක කෙනෙකුට ඔයාලගේ ID card number එක දෙන්න. ඊට පස්සේ ඔයාලා කරන්න තියෙන සරල දෙයක් මෙන්න මෙතන ඔයාලා පේන ඉතින් පල්ලෙහා තියෙනවා save change කියලා මෙන්න මේක උඩ touch එකක් දෙන්න තියෙන්නේ. ඉතින් ඒකට ඔයාලගේ account එක සාර්ථකව හැදෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට මේකට deposit එකක් කරගන්න තියෙන්නේ. ඉතින් ඔයාලට පේන ඉතින් මෙන්න මෙතන උඩින්ම තියෙනවා deposit කියලා. අන්න ඒක ටච් එකක් දෙන්න. ටච් එකක් දුන්නාම මෙන්න මේ විදිහට load වෙලා deposit එකට දේවල් වෙන ඉතින් මෙතන සම්පත් විශ්ව තියෙනවා. ඒ වගේම commercial bank තියෙනවා. ඒ වගේම UPay තියෙනවා. HMB තියෙනවා. Bitcoin ඒ කියන්නේ Binance අරන් මේක deposit එකක් කරන්න පුළුවන්. ඉතින් සාර්ථකව මේකට හොඳ earning එකකට යන්න පුළුවන්. ඉතින් minimum තියෙන රුපියල් 500 හැම bank එකකම රුපියල් 500 minimum deposit එක තියෙනවා. ඉතින් ඔයාලට හොඳ earning එකකට යන්න පුළුවන්. මොකද මේක ළඟදී ආපු site එකක් ඉඳන් ඒ කියන්නේ තාම bank details වත් මේකට approval නැහැ. ඒ කියන්නේ දැනට තියෙන සාමාන්‍යයෙන් හොඳ බැංක් ටික විතරයි මේකට ඩිපොසිට් සයිට් වලට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් තව ඉස්සරහට මේකට බැංක් ඇඩ් වෙනවා. ඉතින් ඒ විදිහට සාර්ථක වලට හොඳ එනින් එක යන්න පුළුවන්. ඉතින් ඩිපොසිට් එක මිනිමම් රුපියල් 500 ඉඳන් ඔයාලට හොඳ එනින් එකකට යන්න පුළුවන්. ඒක මේ ලොග් ගන්නක් දාලා ඩිපොසිට් එකක් කරද්දී ඔයාලට අනිවාර්යෙන් හොඳ ඒ කියන්නේ බෝනස් account එකක් හම්බ වෙනවා. ඒ කියන්නේ ඔයාලට හොඳ බෝනස් ගණනක් හම්බ වෙනවා. මොකද 100% ඩිපොසිට් බෝනස් එකක් හම්බ වෙනවා. අර ප්‍රොමෝ කෝඩ් එක දාලා આવුත් ඔයාලට 100% බෝනස් ගණනක් හම්බ වෙනවා. ඉතින් අනිවාර්යෙන් මේ විදිහට account එක හදලා සාර්ථකව මේක ඩිපොසිට් එකක් කරගන්න. ඉතින් ඒ වගේ මතක් කරනවා අනිවාර්යෙන් channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරගන්න අමතක කරන්නත් එපා. ඉතින් තවත් වීඩියෝ එකකින් හමු වෙමු ඉස්සරහදී.